හොඳයි යාළුවනේ කොහමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් සති දෙකකට විතර පස්සේ අද තමයි මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මනි බොක්ස් vlog එක කරද්දිත් ඔයාලට මතක ඇති මම කිව්වා මං අසනීපෙන් කියලා. ඉතින් තවමත් මගේ අසනීප තත්ත්වය අඩු නැහැ. කන්න ගියාම මේ වෛරස් එක හැදුණු අය දන්නව ඇති කොච්චර අමාරුද කියලා. කෑම ටිකක් කන්න කිසිම දෙයක රසක් දැනෙන්නේ නැහැ. ඒ නිසාම මං ගෙදරදීම ඉන්න ගමන් ලුණු දෙහි එකක් හදාගත්තා. ෆස්ට් ටයිම් තමයි මා try කළේ. බලන්නකෝ ඉතින් මං කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මං දෙහි ගෙඩි ටිකක් අරගෙන හොඳින් සෝදගෙන වතුර ටිකක් බේරෙන්න තියලා හතරට පලා ගත්තා. මෙන්න මේ විදිහට. වීඩියෝ එක බලන අතරතුර මං චූටි දෙයක් මතක් කරන්නම්. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිවාර්යයෙන්ම like එකකුත් comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. මෙන්න මේ විදිහට ඉතින් මං ගත්ත දෙහි ගෙඩි ටික හතරට පලා ගත්තා. ඊට පස්සේ තියෙන්නේ ඉතින් ලුණු කුඩු ටිකක් මෙන්න මේ විදියට අරගෙන ලුණු කුඩු නෙමෙයි ගොඩක් වෙලාවට කැට ගන්නෙ. ඒත් අපේ ගෙදර තිබුණේ වෙලාවේ ලුණු කුඩු හින්දා මම ලුණු කුඩු ටිකක් මෙන්න මේ විදිහට දෙහි ගෙඩිය ඇතුළට පුරව ගත්තා. මේ දැන් ඉතින් පේන්නේ මේ විදිහට ලුණු පුරව ගත්ත දෙහි ගෙඩි ටික. මං ඉතින් මෙන්න මේ විදිහට දෙහි ගෙඩි ටික මැටි භාජනයක අතුරලා දවස් 4-5ක් විතර අවුවේ වේලගත්තා. මේ තියෙන්නේ මේ විදිහට වේලගත්තු දෙහි ගෙඩි ටික. මං මේ ගත්තු දෙහි ගෙඩි ප්‍රමාණයටම දෙහි ගෙඩි ටිකක යුෂ අරන් ඒ යුෂ ටිකත් දවස් 3ක් විතර අවුවේ කකාර ගත්තා. මට ඒකේ නම් වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට ගත්තු යුෂ ටික. මං චුට්ටක් සැරට ඇඹුලට කන්න කැමති නිසා කෑලි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගත්තා. ඒ ටිකට මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගත්තා. මට හිතුණා මේ යුෂ ටිකට ලුණු කුඩු චුට්ටකුත් එකතු වුණොත් හොඳයි කියලා. ඒ හින්දා ලුණු කුඩු චුට්ටකුත් දාලා හොඳින් කලවම් කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේ වේලගත්ත දෙහි ටික මේ මිශ්‍රණයට එකතු කරගන්න. මේ විදිහට හදාගත්ත ලුණු දෙහි එක පිරිසුදු කර වේලගත්තු බෝතලයකට දාලා කල් තියන් රස බලන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.